දිවි ගලවා ගත්තේ ආශ්චර්යවත් ලෙසින්. AC is not working at 200 ගානක්ම මැරලා එක මේක මිනිස්සේ බේරෙන්න හේතුව මොකද්ද? දැන් ඉතින් මිනිස්සු එක කතන්දර හදයි. තමන්ගේ ආගමට ධර්මයට අනුව එක එක්කෙනා කතන්දර හැරි ලියන්න පටන් ගනී. මොකද එයා බේරුනේ පිනක් නිසා නැත්තම් මීට කලින් කළා වූ ඔහු කරව යහපතක් නිසා. එතකොට මැරිච්ච මිනිස්සු ඔක්කොම පව් කරපු අයද? අපි නිකමට හිතුවොත් එහෙම ලංකාවේ ඒ පාස්කු බෝම්බ ප්‍රහාරය වෙලේ මිනිස්සු 300 ගානක් මැරලා හිටියා. ඉතින් බේරිච්ච අයට කියන්න පුළුවන් දර මැරිච්ච අය දිහා බලලා ඉවරලා නුඹලා අවාසනාවන්ත මිනිස්සු කට්ටියක් නුඹලා වැරදි කරා මීට කලින් මොන හරි කරා වැරද්දක් තමයි මේ පරිසම් දුන්නේ. නැත්තම් දෙවියන් වහන්සේ අපි විතරයි බේරුවේ නුඹලා මැරෙන්න ඉඩ ඇරියා කියලා. ඉතින් එහෙම දෙයක් මිනිස්සුන්ට කියන්න පුළුවන්ද? ඉතින් ඒ වගේ තමයි මොන හරි සංසිද්ධියක් හානියක් සිද්ධ වුණාට පස්සේ මිනිස්සු ඒ හානියෙන් බේරිච්ච අය දිහා බලලා ඉවරලා නුඹලා වාසනාවන්තයි. ආගම නිසා නුඹලගේ ආගම දහම අනුව නුඹලා බේරුවා. අර මිනිස්සු කට්ටිය පව්කාරයෝ වගේ හැංගීමක් එන විදිහට තමයි ගොඩක් අය කතා කරන්නේ. ඉතින් මේ වගේ අවස්ථාවක් සිද්ධ වුණාම අපිට එක එක හැලී කතන්දර කියන්න බෑ. මෙයා වාසනාවන්තයි. මෙයාගේ ආගම දහමට අනුව යාව බේරුවා. අනිත් මිනිස්සුන්ට ආගමක් දහමක් නැද්ද එතකොට? තමන් අදහන ආගම ධර්මය අනුව තමන්ට පුද්ගලිකව තමන්ට යහපතක් සිතක් සිද්ධ වෙනවා කියලා හිතන කිසි වැරදක් නැහැ. අපි හැමෝම එහෙම හිතනවා. ඒ මිනිස්සුන් හොඳට ජීවත් වෙච්ච මිනිස්සු නෙමෙයිද? මීට කලින් ආත්මිකදී හරි මීට කලින් ඒගොල්ලොන් තව කෙනෙක්ව ෆ්ලයිට් එක දාලා අරන් ගිහිල්ලා මරලාද මේගොල්ලොන්ට ඒ දේ සිද්ධ වුනේ? එහෙම එකක් නැහැ. අපි ආසයි ගොඩක් වෙලාවට මොන හරි දෙයක් සිද්ධ වෙච්ච ගාම ඩක් ගාලා ඒකට මොකක් හරි දෙයක් අමුතු බලයක් පටවලා ඉවරලා ඒ බලවේගය නිකන් අමුතු මායාකාරී කතන්දරයක් ගොඩනගලා මේක පිටිපස්සේ තියෙන අහවල් බලවේගය මොකක් හරි නිකන් අමුතු කතන්දර ගොතන්න මිනිස්සු ආසයි. නමුත් සමහරක් වෙලාවට ඕනම වැරද්දක් පිටිපස්සේ සමහරක් වෙලාවට මිනිස්සුන්ට ඒක වළක්ව ගන්න ඉඩ තිබුණා ගොඩක් වෙලාවල් වලට. ඉතින් බෝම්බ ප්‍රහාරයක් වෙන්න පුළුවන්. ඒ වගේම මොකක් හරි අනතුරක් වෙන්න පුළුවන්. ගොඩක් මිනිස්සුන්ගේ වැරද්දක් ගොඩක් වෙලාවට අපි කැමති මොන හරි බලවේගයකට පටවලා ඉවරලා ඒකෙන් පොඩි සොයන් වින්දනයක් ලබන්න. ඒ වගේම තමයි තමන්ගේ ජීවිතේ ලොකු ජයග්‍රහණයක් ලබන්න බැරි වුණාම ගොඩක් අය කියන දෙයක් තමයි බලන්නකො ඒ ඉහළට ගිය මිනිස්සයා කොච්චර දිනුනොත් වැඩක් නැහැ. එයාට මේ වගේ ප්‍රශ්නයක් තියෙනවනේ. බලන්නකො අපි කොච්චර වාසනාවන්තද අපිට එහෙම දෙයක් නැහැනේ කියලා තමන්ට ජයග්‍රහණයක් ලබන්න බැරි වෙද්දි තමන්ට ඒ ප්‍රශ්නේ දිහා බලලා ඒ ප්‍රශ්නෙත් එක්ක අපේ ජීවිත සංසන්දනය කරලා බලන්නකො අපි එයාට වඩා අපි කොච්චර වාසනාවන්තද කියලා ඒ පැත්තෙන් අපි ජයග්‍රහණයක් ගත්තා වගේ ලොකුවට කියන්න බලනවා. ඉතින් ඒක හීනමානයක්. ඒ හීනමානය පෙන්වන එක අවස්ථාවක් තමයි මේ වගේ ප්‍රශ්න දිහා බලලා ඉවරලා අපේ ආගමට දහමට අනුව මේ මිනිස්සයා බේරලා ඉන්නවා. අර මිනිස්සයන් නිකන් පව්කාරයෝ වගේ ඒ ගොඩට දාලා තමයි මේ මිනිස්සුන්වත් කතා කරන්නේ. ඉතින් අපිට මේ වගේ අවස්ථාන් වලදී හැලි කතන්දර කියන දේවල් මේ වගේ දේවල් වලට අදාළම නැති දෙයක්. මොකද ගොඩක් වෙලාවට මිනිස්සුන්ගේ අතින් තමයි ගොඩක් වැරදි සිද්ධ වෙලා තියෙන්නේ. ඒවා වළක්ව ගන්නත් තිබිච්ච අවස්ථාවන් ගොඩක් වෙලාවට තියෙනවා. අපි හොඳට හොයලා බැලුවොත් එහෙම ඉතින් අපි බොරුවට ඒ වලට බොරුවට හැලි ලියලා ඉවරලා එක බලයන් වලට අමුතු බලවේග අමුතු මායාකාරී ලෝකයක් වගේ දෙයක් තියෙනවා කියලා නිකන් ඒකට බලය පටවල ඉවරලා ගොඩක් වෙලාවට මිනිස්සු අමුතු දේවල් කතන්දර හදනවා. ඉතින් අපි හොඳින් මතක තියාගත්ත යුතු දෙයක් තමයි මේ වගේ වෙලාවලදී හැලි කතන්දර අනවශ්‍යයි කියන එක.